මීට දින කිහිපයකට පෙර ගොඩක් අයගේ කතා බහට ලක් වෙච්ච වීඩියෝ පටයක් තමයි මේ ඔබ දකින. ඉතින් මේ වීඩියෝ එක දිහා බලනකොට හොඳට තේරෙන දෙයක් තමයි මොහු මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා මේක බෝකොලයක් වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි දන්නවා බෝකොලයක් වගේ තියෙනවා නම් ඒකේ පැති දෙකක් තියෙනවා. හැබැයි මේකේ මෙන්න මේ ලකුණ ඒ ලකුණ තියෙන තැන ඉඳලා මෙන්න මේ විදිහට මොහු මනිනවා. ඒතර මේ අඩියේ ලීයක් අරගෙන තමයි මොහු මහින්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ගලේ ප්‍රමාණය ඔහු මනිනවා. ඉතින් මැනලා ඉවර වෙලා එතනින් එහාට මොකක්ද තියෙන්නේ කියලා අපි බලමු. මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතනදී තියෙන. දැන් අර පැත්තේ රවුමක් විදිහට තියෙනවා. මේ පැත්තේ ටිකක් වෙනස් විදිහ දෙයක් තමයි තියෙන්නේ. මේකට නිශ්චිතව අපිට තහවුරු කරගන්න බෑ. ඉතින් මොහොන් කියන්නේ මෙතන මඩ කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ ගල මඩ කරලා තමයි මෙතන තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ හැඩයක් තමයි මේකට තියෙන්නේ. ඉතින් ලැබු කැටයක හැඩයක් වෙන්න පුළුවන්. නැත්තම් ගල බොර කරපු ගතියක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මෙතනදලත් මොහු මයින්නවා බලන්න අඩි එකමාරකට ආසන්නව මේකේ පළලක් තියෙනවා. සාමාන්‍යයෙන් අඩි දෙකමාරක් විතර වගේ දිගක් තියෙනවා කියලා තමයි මොහු සඳහන් කරන්නේ. ඒ වගේම එතන ටිකක් පහළට එනකොට බලන්න මෙන්න මෙතන පොඩ්ඩක් අමුතු විදිහේ හැඩතලයක් තියෙනවා. එතකොට මේක පිහිටි ගලනේ. එතකොට මේ පිහිටි ගලේ නිර්මාණය වුණ මේ හැඩතල කොහොමද නිර්මාණය වුණේ කියලා තමයි මොවුන් කතා බහ කරන්නේ. ඒ වගේම මෙතන දැවැන්ත කැලයක් තමයි තියෙන්නේ. රක්ෂිතයක වගේ තැනක තමයි මේක තියෙන මැති කියලා අපිට හිතෙන්නේ. මොකද මොහුන් ඒක ගැන ලොකේෂන් එක සම්බන්ධව කිසිම දෙයක් සඳහන් කරන්නේ නැහැ. නමුත් මේ අවට ඒ ඇහෙන රැහැයියන්ගේ සද්දය සහ ඒ අවට ඇහෙන ගොම්මන් සද්ද ඉතින් ඒවත් එක තමයි අපිට තීරණය කරන්න වෙන්නේ දැවැන්ත කැලයක් තමයි මොවුන් මෙතන මේ පෙන්වන ලොකේෂන් එක කියලා. ඉතින් මෙතනින් පහළට යනකොට බලන්න වතුර ටිකක් පුංචි උල්පතක් වගේ දෙයක් තියෙනවා අපිට. ඔන්න ඔය පුද්ගලයාගේ කකුල ගාවින් පහළට යනකොට තියෙනවා. ඉතින් ඒක පැහැදිලිව ඔබට පේන්නේ නැති. ඉතින් මෙන්න මෙතනත් මොකක් හරි එකක් තියෙනවා ඇති කියලා මොවුන් මෙන්න මේ ඉස්සරහට ගිහිල්ලා මෙතන පාදලා පෙන්නයි. බලන්න මේ මෙතනත් නිකන් ගල් මඩ කරපු ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. මෙතන නම් නිකන් පහනක් වගේ දෙයක් තියෙන්න පුළුවන් කියලා තමයි මොවුන් සඳහන් කරන්නේ. ඉතින් පහනේ ඉහළ කොටස තමයි අර දැල්ලා තියෙන ආකාරයට තමයි උඩ කොටස තියෙනවා කියලා කියන්නේ. මේවා හරියට අපි මේවා දිහා බලනකොට ගොඩාක් අපි නිකන් අර අහස දිහා බලනකොට ඒ වලාකුළු වල තියෙන පිහිටීමත් එක්ක අපි කියන්නේ මෙන්න මෙහෙම සතෙක් ඉන්නවා. මෙන්න මේ වගේ හැඩතලයක් තියෙනවා කියලා. ඉතින් සමහරක් කාලවලදී බුදුරජාණන් වහන්සේගේ රුව සඳහන් වුණ අහසේ වලාකුළු අතරදී කියලා අපි කියනවා. ඉතින් ඔන්න ඔය වගේ කාරණාවක් තමයි මෙතනත් අපිට පේන්න තියෙන්නේ. මොකද මේ ගලේ තියෙන ස්වභාවය ගලේ පිහිටීමත් එක්ක විවිධ හැඩතල නිර්මාණය වෙන්න පුළුවන් නේද? හැබැයි මේ හැඩතල නිර්මාණය වෙලා තියෙන්නේ තැනින් තැන. ඉතින් ඒක නිසා සමහරක් විට මෙතන ඔය කියනවා වගේ නිධානයක් තියෙන්න පුළුවන්. නමුත් මෙතන නිශ්චිතවම මොන වගේ හැඩතලයක්ද මේකේ තියෙන්නේ කියලා අපිට තහවුරු කරගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ඔබට මේ දිහා බලනකොට ඔබට තේරෙන විදිහට මෙතන මොන වගේ හැඩතලයක්ද තියෙන්නේ සහ මෙවැනි හැඩතලයක මොන වගේ දෙයක් තියෙන්න පුළුවන්ද කියලා ඔබට පුළුවන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් හෙට දවසේදී ඔබටත් මෙවැනි දේවල් ඕන තරම් හම්බ වෙන්නත් පුළුවන්. ඔබගේ අදහස මොන වගේද කියලා අපිත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අකුඩාවනා channel එකේ තවමත් වීඩියෝ සියල්ලම බලන්න බැරි වුණා නම් ඔබ අනිවාර්යයෙන්ම එකින් එක බලන්න. මොකද ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න තියෙන අකුඩාවනා channel එකේ වීඩියෝ 1000කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට channel එකේ වීඩියෝ තියෙනවා. ඉතින් ඔබට පුළුවන් අద్භූත වගේම කුතුහලය දනවන විවිධ විදිහේ නිදන් වස්තු පිළිබඳව ලොකේෂන් සම්බන්ධව ඒ සලකුණු සම්බන්ධව ඔබ උනන්දුවක් දක්වන පුද්ගලයෙක් නම් ඔබට ඉතාම වැදගත් වෙන වීඩියෝ පාට විශාල ප්‍රමාණයක් යකුඩාවනා channel එකේ තියෙනවා. ඉතින් තවමත් යකුඩාවනා channel එක subscribe කරන්න බැරි වුණා නම් මිනිත්තුවක වාගේ ප්‍රමාණයක කාලයක් අරගෙන ඔබට පුළුවන් යකුඩාවනා channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඉතින් අද දවසේ වීඩියෝ එක කොහොමද කියලා ඔබගේ අදහස අනිවාර්යෙන් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අදට ගිහින් එන්න. Okay, thank you.